Hello everyone, welcome back to Leon's Diary. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ස්වීඩන් වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම සාම්ප්‍රදායික කෑමක් ගැන. ඉතින් මෙහි ගොඩක් වෙලාවට හැම නිතරම වගේ කෝපි බොන නිසා ඒවත් එක්ක කන්න පුළුවන් බ්‍රෙඩ් ජාතිය. ඒ කියන්නේ ෆිකා බ්‍රෙඩ්ස් කියලා කියන්නේ. ෆිකා කියන්නේ මෙහි භාෂාවෙන් ස්විඩිෂ් වලින් කෝපි කියන එකට. ඉතින් ෆිකා ටයිම් එකට ඒ වගේම නිකනුත් කන්න පුළුවන් විවිධ බන්ස් ජාති මේ කඩවල් වල තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි විවිධ දවස් 3කදී වගේ අපි කාපු බුල්ලා ජාති තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මේවා මොන වගේද මොන වගේ රසද කියලා. ඉතින් අපි ගෙනාවා ජාති දෙකක්. අපි බලමු අපි ගියේ ලිඩල් කියන සුපර් මාකට් එකට. ඒක සාමාන්‍යයෙන් සාපේක්ෂව බඩු අඩු. ඉතින් ලියෝන්ට ගෙනාවා මෙන්න මේ ඩෝනට් එක. මේක තමයි ලියෝන්ගේ ෆේවරිට්ම එක. මොනවා කෑවත් එයාට මේ ගෑවිලා තියෙන්නේ මොනවා හරි අර මගේ අනිත් එකේ මේවා කොකෝ මේක තමයි දැන් ලියෝන් කන්නේ. ලියෝන් කාලා ගන්න රහයිද කියලා. එයා කොහොමද ඒකට තමයි ආසයි. ඊට පස්සේ මම අද ගත්ත අලුත් එකක්. මම මේක කාලා නෑ. මේක ගත්තා. හරිද? මේකේ මේ පේනවද ඔයාලට මේ මොන හරි ෆිල් කරලා ඇතුලෙන් ඉන්ජෙක්ෂන් ගහලා වගේ නිකන් දෙකක්. බලමු කාලා. look බලන්න. මොන හරි look at this ඔකට ගිරලි ඉවරලා කන්න. ඕනද? huh put that in my car එයාට ලියෝන්ට හැම එකම හරියන්නේ නැහැ. දැන් එයාට ඩෝනට් නම් ඩෝනට්ම විතරයි. මේක මෙහෙම මේ ඩෝනට් උනත් දැන් ලංකාවේ ඩෝනට් හරි පැණි රසයිනේ. මෙහි ඩෝනට් එහෙම පැණි රස නැහැ. කියන්නේ පැණි රස කියන්නේ චොක්ලට් එක obviously කොහොමත් පැණි රහයි. නමුත් අර ඕනෑවට වඩා එහෙම අර ස්වීට් නැහැ. දැන් මේක උනත් මේ උඩින් අයිසින් සුගර් තියෙන මම දැන් ඇතුලේ නේද මේ ජෑම් පාන් එකක් වගේ නිකන්. මේ ජෑම් වගේ තියෙන්නේ. ඒ ජෑම් එකේ ස්වීට්නස් ගතියට අර එහෙම ලොකු ස්වීට් එකක් නැහැ. මේ අයිස්ක්‍රීමුත් එහෙම. චොක්ලට් මොනවාද මේ කේක් චොක්ලට් කේක් ඒවත් හරිම හරිම ලයිට් ස්වීට් ගතියක් තියෙන්නේ. හරි. එහෙනම් මේකෙන් මම කෑල්ලක් කාලා භාගයක් ඉතුරු කරනවා අපේ හස්බන්ඩ්ට. it pink donut හරි දැන් ලියෝන් කන්න යන්නේ මෙන්න මේ ඩෝනට් එක. මේක ඔයා කලින් කාලා තියෙද ලියෝන්? නෑනේ. මේක නිකන් තියෙන්නේ මොනවා හරි නිකන් අනේ මන්ද. කාලා බලන්න බබා හරිද රහයිද කියලා. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්. ඒක ඇතුලේ මෙහෙම තියෙනවා මේ. චොකෝ ඩෝනට් එකේ මෙහෙම නෑනේ මේ ෆිල් කරලා නේද? ඒක ඇතුලේ මේ මොන හරි රහනේ? ඒකට කඩන්නේ තියෙන්නේ. හරි. ලියෝන් කැමති නෑ ඒකට. අපි දැන් බලමු තව එකක්. හරි දැන් අපි try කරන්න යන්නේ වෙන එකක්. ඒක try කරන්නේ ලියෝන්ගේ තාත්ති. මේක try කරන්න දෙයක් නෑ. මේක රමේෂ් කාලා තියෙනවා. අපි ඒක පෙන්නන්න මොන වගේද කියලා. මෙන්න මේ වගේ තමයි එක එන්නේ. මේකේ මේ මොනවද නම මේ වෝල්නට්ස් නේද?
පොඩි පුතේ තාත්තා try කරලා දෙයි. චුට්ටෙන් තාත්තා try කරලා දෙයි. හරි. මේ walnut. මේක ඇතුලේ මෙහෙම නිකන් ජෑම් එකක් වගේ තියෙන එක මාරම පැණි රසයි. ඒනට ඒක මාර රහයි. ඒක pastry මේ එකක් තමයි තියෙන්නේ. රසයි නේද? රමේෂ් ආසම එක තමයි ඒක. එයාගේ ෆේවරිට් එක තමයි මේක. ලියෝන්ගේ ෆේවරිට් එක තමයි ඩෝනට්. ඒකේ චොකෝ ඩෝනට්. හරි අද අපි තව තියෙනවා බන්ස් ටිකක් රිවිව් නෙමෙයි රස බලන්න. මෙන්න මේව තමයි තියෙන්නේ. ලියෝන් එක දෙන්නම්. ලියෝන් කන්නේ සුපුරුදු පරිදි ඩෝනා නෙමෙයි. චුට්ටක් ඉන්න ඔයාගේ ඩෝනට් එක දෙන්න ලියෝ. මේක චොකෝ ඩෝනට්. මේකේ මේ නිකන් මොනවද මේ? Wow. Pebbles නෙමෙයි. Smarties. ලංකාවේ Pebbles තියෙන. Puppy. Smarties. Ew. කාලා බලන්න. එහෙම ගලවන්න එපා කන්න. ගලවන්න නැතුව ගන්න බෑ. නෑ ගන්න පුළුවන්. කාලා බලන්න රහයිද කියලා කියන්න. Okay, Dad. Yum. යමි. මැද පෙන්නන එකේ චොක්ලා නැහැ. චොකෝ ෆිල් වෙලා නැහැ. හරි ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මේක. මේක නිකන් චොක්ලට් දාලා නිකන් ඔරොන්නම. රසයිද? ඒක අපි කාලා නැහැ නේ කලින්. මේක කාලා තියෙනවද? මේක මැද තියෙනවා. ප්‍රෙස් බිරෝන් එකේ තියෙනවා. මේ ටික ඔක්කොම අද මම ගත්තේ විලිස් කියන කඩෙන් සුපර් මාකට් එකෙන්. වෙනදට ගන්න අපි ලිඩල් එකේ. හරි මම try කරන්න හදන්නේ මේක නිකන් මම මේක කලින් කාලා තියෙනවා. මේක මාරු රසයි. රමේෂ් මේකේ මොනවද මේ තියෙන්නේ? පීනට් වගේනේ. මේකේ පීනට් නෙමෙයි මොනවා හරි තියෙනවා. කාලා බලමු. මේක කැරමලයිස් වෙලා තියෙන්නේ මේක රසයි. මේක මාරම රහයි. මේවට කියන්නේ බුල්ලා. සොරිෂලින් කියන්නේ මේවට බුල්ලා කියලා. මේ ගොඩක් අය නෙමෙයි හැමෝම කෝපි වලට ඇඩික්ට් වෙලා ඉන්නේ. ඉතින් කෝපි බොනකොට මේවත් එක්ක තමයි බොන්නේ. Right. Mama, you want? රසයිද? මේ තව එකක් තව જાතියක් මොකක්ද දන්නේ කාලා බලමු. පැනහ වැඩි ඒක. අනේ මන්ද මොකක්ද කියලා ඒක. ලියෝනාඩෝන්ද try කරන්න. කාලා බලන්න. යමි පුදුමයි. Kan? I like cocoa.